ඒක වැඩක් කරන්න බැරි බංගලා මේ ඒ මන් දන්නේ බං. සුද්ධ පයිත් කර පොඩ්ඩක් පිළිවෙලට හදපන් බං. රට මේ ඔළුව මඤ්ඤාලා තියෙන මේ රෙද්ද ගණන් ඉලව් කරගන්නත් ඕන. ඔබට ඒක වැඩක් කරන්න බෑ. ඕක නෙමෙයි රාම්. අර බලපන්. එදා ස්පොන්සිය. මොකද උනාලි කඩේ වහලා තියන්නේ? සතියක් විතර කඩේ වහලානේ. සති ගණන් මවුල් ගණන් මුදාලි. අපිට සිගරට් එකක් බොන්නත් නැහැ, බුලත් ටිකක් කන්නත් නැහැ. මේ මගුල් කියන තමයි. උඹ එහෙම කතා කරන්න එපා හරිද? උඹ ඇවිල්ලා බලපන්කෝ යේලි කොහමද කියලා අම්මා. දැක්කද අපේ ගෝලයා කියපු කතාව? යකෝ අපේ ලේලි තරම් ලේලියෙක් මේ ගම් හතේවත් නැහැ. කන්න බොන්නද? ඈ රෙදි පිටි හොදා දෙන්නද? මට යකෝ හවසට යනකොට උණු වතුරත් උණු කරලා දෙනවා බං. ඔය ලේලි උඹට පුළුවන් නම් ලේලි හොයාගෙන ඉන්න බං. මේ ගම් හතේ කොහේ හරි මේ මගේ ලේලි තරම් ඉන්නවා කිය. මුදාලි ඔයාගේ පම්පෝරියෝ නෑ මට සිගරට් එකක් දෙන්න යන්න බරක් වෙනවා. ඔබගේ පම්පෝරි මට වැඩකුත් නැහැ. සල්ලි දීලා සිගරට් එක අරන් ඵලයක්. යනවා මුදාලි හරි ඵලයක්. දැන් ඉතින් අවුරුදු ගාණක් ඉවයි ඒලි ගැන. කාසිම් මේ ලේලි නම් ලේලි මේ මුදලාලිගේ ලේලි. හරිද? මේ ගම් හතකවත් ඒ ලේලි නේ. පුළුවන් නම් ඔබ ගිහලා හොයලා බලන්න. බලන්න. දැන් ගිහලා බලපන්. ඒක මුදලාලි මම දන්නවා. යේලි හොඳයි කියලා. මම දන්නවා මේ මුදලාලි ඒක හොඳයි. හරි මම වෙලාවක ඇවිල්ලා දෙලි බල්ලන්නේ නම් මුදලාලි. ඕකේ. එන මුදලාලි මම යනවා දැන් යන්න. හරි. ඔබ ගිහලා වරන්කෝ. සරිය. වරන්කෝ ගිහලා වරන්කෝ. කී දෙනෙක්ට කිව්වද බා මගේ ලේලි ගැන? කාසින්ට විතරයි ඕක තේරුනේ. වෙන එකෙකුටවත් තේරුන්නේ නැහැ. කාමන්නේ ඌට හරි තේරුණා. නෝනා ලේලි වගේ තියනවා කියලා බලන්න ආවා. නානා අර පිටිපස්ස බඩු ඇති ගිහිල්ලා බලන්නකෝ. ටිකක් බලන්න ගිහලා. හරි සරිය. බඩු කරනවා මුදලාලි. මං යනවා යන්න නෝනා. ඒක බඩු කරන්න එපා කියන්නේ මුදලාලිට. මම යනවා යන්න. සරියා. චේ මුදලාලි. හරිම කැතයි වැඩේ. හරිම කැතයි වැඩේ. මොකද බන්නානා? මොකද ප්‍රශ්නේ? මොකද උනේ? චේ මුදලාලි. මුදලාලිගේ ලේලි බලන්න මං ගෙදර ගියා. එවා වල් ලේලිනේ අප්පා. ඒක මුදලාලි හොඳ ලේලි කිව්වට ඒක වල් ලේලිනේ මුදලාලි. ඈබා මෙච්චර කාලයක් මේ ගමේ ඉඳලා අපේ ලේලිට මේ ගමේ කිසිම එකෙක් වචනයක්වත් කියලා නැහැ. මේ ගමේ ඉන්න ලේලිලගේ මගේ ලේලි තමයි හොඳම ලේලි. පුළුවන් නම් අහලා බලපන් ගමේ වටේ ගිහිල්ලා. හරිද? ඒක නම් මුදලාලි ට්‍රැබටිලා. අනික මුදලාලි ඕනේ එක්කට තේරෙනවා ඒක දැක්ක ගමන් වල් ලේලි කියලා මුදලාලි. මම යනවා මුදලාලි යන්න. මුදලාලි කතා කළා කිසිම වැඩක් නැහැ. මම යනවා යන්න. අවසන් ඉවරයි. ටිකක් කතා කරත් එහෙම මම යනවා. බලන්න. ඒක බලකෝ. කොල්ලෝ. මොනාරි දෙයක් වෙලා තියෙනවා මෙතන. පොඩ්ඩක් හිරම. උඹ කඩේ බලාගනින්. මං ටක් ගාලා ගිහිල්ලා බලලා එන්න කඩේ බලාගනි පරසෙමින් ඈ. හරිද?
කාසිමියා තම්බියා මොනවා කියනවද දන්නේ ඕක. මගේ ලේලික. යකෝ වල්ලේලි කියලා කියන්නේ මොකද? මගේ ලේලි තමයි හොඳම ලේලි මේ ගමේ ඉන්නේ. වල්ලේලි කියන්නේ මේක කට බලමු මං. බලා යන්නම්කෝ. ඕක කාසිමියා මං හම්බ වෙනවද? තපන්. මුන් එක එනවා මේ මට නිකන් වල්ලේලි කියාගෙන. මට ගමේ යකෝ වැදගත් විදිහට ජීවත් වෙච්ච අපිට වල්ලේලි කියන්නේ. ඒ ලේලින්ද තමයි යකෝ මට මේ කඩේ වුණත් මේ දිනුලා තින්නේ. මොකද වාතේ මේ කඩේ කාලා අද මොන හරි අප්සෙට් එක. ආවේ මේ අර කාසිම් මේ නානාවද මේ පැත්තට. දැන් ආවද මේ පැත්තට කාසිම් නානා. ඔව් ආවා. ඔය හම්බ වෙනවා කියලා කඩේ පැත්තට ගියේ. දැන් ඌ ලේලිත් එක්ක කතා කරලා දැවිල්ලා. ඈ? නෑ. අර මඩුවේ ලෑලි බලන්න ආවේ. මං කොහෙන් ගිහින් බලන්න කියලා. ඔය ඇවිල්ලා අර වහලකින් රෙද්දත් අරලා බලලා ගියේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? එතකොට ওই නානා ආවේ මගේ ලේලි බලන්න නෙමෙයිද? ඔක ආවේ ලෑලි බලන්නද එතකොට? ඕ නෝ අර සිංහේ කොඩි අයියෝ